ඔයත් සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් රෝගයෙන් පෙළෙන කෙනෙක්ද? එහෙනම් මෙන්න මේ රෝග ලක්ෂණ පහ තියෙනවද කියලා බලන්න. මේ ප්‍රධාන ලක්ෂණ තමයි බෙල්ල කැක්කුම. බෙල්ලේ තද ගතියක් තියෙනවා. ඒ වගේම බෙල්ල හරවන්න කරන්න බැරි වෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි දෙවෙනියට ගත්තොත් බෙල්ල පිටිපස්ස සිට හිස දක්වා පැතිරෙන වේදනාව නැත්නම් ඔළුවේ කැක්කුම බෙල්ල පිටිපස්සේ ඇති වෙනවා. ඒ වගේම වට උරහිස හෝ අත දිගට පැතිරෙන වේදනාව. මේක එක අතක් හෝ අත් දෙකටම යන්න පුළුවන්. ඒ වගේම තමයි වට අතේ ඇඟිලි වල හිරි ගතියක් නැත්නම් අයිනවා වගේ ගතියක් කරන්ට් එකක් යනවා වගේ ගතියක් වෙන්න පුළුවන්. සර්වයිකල් කශේරුකාව හරහා ස්නායු තදවීම නිසා. ඒ වගේම තමයි අත්වල මාංශ පේශි වල දුර්වලතාවයක් හට ගන්න පුළුවන්. ඒ වගේම බරක් උස්සන්නවත් බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔයාට මෙන්න මේ වගේ දේවල් තියෙනවනම් ඔයාට සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් රෝගයෙන් පෙළෙන කෙනෙක්. මේ සඳහා අපේ ආයුර්වේද ප්‍රතිකාර වලින් ඔයාට මේක සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා කෙටි කාලයක් තුල. එහෙනම් ඔයාට මේ රෝගය තියෙන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.